ආයිබෝන් විදේශගත වෙන්න හේන දකින ට්‍රැවල් කරන්න හේන දකින ඔයාගේ අතේ මුලින්ම තියෙනවනේ මොකක්ද කියලා දන්නවද? පාස්පෝර්ට් එක. එහෙනම් අද අපි කතා කරමු පාස්පෝර්ට් එකක් හදාගන්න ඕන දේවල් ගැන. පාස්පෝර්ට් එකක් හදාගන්න අවශ්‍ය ඩොකියුමන්ට් මොනවද? ඔයාගේ පැහැදිලි ජාතික හැඳුනුම්පත, මාස 6ක් පරණ නැති උපැන්න සහතිකයක්, ඊට අමතරව ආගමන නිගමන ආයතනයේ රෙජිස්ටර් වෙච්ච ස්ටුඩියෝ එකකින් ලබාගත් ඔන්ලයින් ඡායාරූප. ඔයා පළවෙනි පාරට පාස්පෝර්ට් එකක් හදන්න යන කෙනෙක් නම් ඔයා ගාව තියෙන්න ඕන ලියකියවිලි තමයි ඔය ලියකියවිලි. මේ සියලු ලියකියවිලි නිවැරදිව තිබීම අනිවාර්යයි. ඔයා පාස්පෝර්ට් හදන්න ගිහින් රස්තිය අඩු වුණාට ඒකට හේතුව මොකක්ද? ඒ ගැන දැනගන්න ඉදිරියට රැඳෙන්න. ඔයාගේ ID එක පැහැදිලි. ඊට අමතරව විවාහයේදී ඔයාගේ නම වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් විවාහ සහතිකය රැගෙන යන්න ඕන. ඊට අමතරව ඔයාගේ උප්පන්න සහතිකය සහ ඩෙන්ටි කාඩ් එකේ නම වෙනස් වෙලා තියෙනවා නම් එතනත් ඔයාලට ගැටලුවක් ඇති වෙනවා. ඔයා පාස්පෝර්ට් එක නැති වෙච්ච කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕනේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා ඒ පැමිණිලි සහතිකේ තරම් තමයි පාස්පෝර්ට් එක හදන්න යන්න ඕනේ. ඔයා පෙර හදපු පාස්පෝර්ට් එක නැති වෙලා නම් ඒකේ වළංගු කාලය අවුරුදු 10ක් ඉක්ම වෙලා නම් ඔයා පැමිණිල්ලක් දාලා පැමිණිලි සහතිකය අවශ්‍ය වන්නේ නැහැ. ඔයාගේ පාස්පෝර්ට් එකේ වළංගු කාලය අවුරුදු 10 තුල නම් තියෙන්නේ. ඒ 10 ඇතුළත නම් නැති වෙලා තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් පොලිසිය එන්ට්‍රි එකක් දාලා ඒ එන්ට්‍රි කොපියත් සමග තමයි පාස්පෝර්ට් එක හදන්න යන්න. ඔයා මේ සියලු ලියකියවිලි අරගෙන ගියත් ඔයා ලබා ගන්න සේවයට ගෙවිය යුතු මුදල කීයද කියලා දන්නවද? එක් දින සේවය ලබා ගන්න යන ඔයා ගෙවන්න ඕන මුදල රුපියල් 20000යි. සාමාන්‍ය සේවයක් ලබා ගන්න යන ඔයා රුපියල් 10000ක් ගෙවන්න ඕන. ඊටත් අමතරව ඔයා පාස්පෝර්ට් එක හදලා පාස්පෝර්ට් එක නැති වෙලා පාස්පෝර්ට් එක නැති වෙච්ච කාලය අවුරුද්දකට අඩුයි නම් ඔයා රුපියල් 40000ක් ගෙවන්න ඕන. අවුරුද්දකට වැඩි කාලයක් ඇතුළත ඒ කියන්නේ ඔයාගේ පාස්පෝර්ට් එක හදලා නැති වෙලා අවුරුද්දකට වැඩි නම් ඔයා රුපියල් 35000ක් ගෙවන්න ඕන. මේ සියලු විස්තර ගැන ඔයා දැනගෙන හිටියත් ඔයා දන්නවද පාස්පෝර්ට් එකක් හදන්න ලංකාවේ පුළුවන් මොන තැන් වලින්ද කියලා? ගමන් බලපත්‍රයක් හදන්න පුළුවන් ප්‍රධාන කාර්යාලය තමයි බත්තරමුල්ලේ තියෙන්නේ. ඒකෙන් ඔයගලන්ට එක් දින සේවය සහ නෝමල් සර්විස් එක දෙකම ලබා ගන්න පුළුවන්. ඔයා කොළඹින් පිටත කෙනෙක් නම් ප්‍රධාන කාර්යාලයට අමතරව ඔයගලන්ට ලංකාවේ මහනුවර, යාපනය, කුරුණෑගල, මාතර, වවුනියාව කියන ප්‍රදේශවලිනුත් පාස්පෝර්ට් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔයා ට්‍රැවල් කරන්න එහෙමත් නැත්නම් යම් කිසි රැකියාවක් සඳහා විදේශගත වෙන්න බලන කෙනෙක් නම් ඔයා කොහොමද විදේශ රැකියා ආයතනයක් තෝරගන්නේ කොහොමද කියලා එක අපි ඉදිරි වීඩියෝ එකේදී බලමු.